Food by She YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා ගොඩාක් ආදරෙන් මේ අලුත් vlog එකටත් පිළිගන්නවා. මේ vlog එක මම කරන්නේ ජනවාරි 31. ජනවාරි 31 කියන්නේ සෙනසුරාදා දවසක්. ඉතින් එදා මට නිවාඩුයි. එදා දවසේ මම කෑව බීවේ මොනවද කියලා තමයි මේ චුටි vlog එක. මට හම්බුණ බේක් බීන්ස් වගේක් තිබුණා මන් ළඟ. ඉතින් ඒක මට කන්න ගන්න බැරි වුණා ගොඩක් දවස් තිස්සේ හම්බෙලා වුණත්. ඉතින් මම හිතුවා එදා උදේට බ්‍රෙක්ෆාස්ට් එකට ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් ඒ වගේ එකක් හදාගන්න ඕනේ කියලා. මේක ඉතින් අර හරියටම හදාගන්න ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් නෙමෙයි. මන් ළඟ එදා තිබුණ දේවල් වලින් හදාගත්ත පොඩි බ්‍රෙක්ෆාස්ට් එකක්. බේකන් ටික ෆ්‍රයි කරලා අරගෙන බේකන් ටික ෆ්‍රයි වුණාට පස්සේ ඒ බේකන් වල තියෙන ඔයිල් ගොඩාක් මේ පෑන් එකේ ඉතුරු වුණා. ඉතින් මම ඒ ටික අයින් කරලා මේ විදියට ඒ පෑන් එකේම තක්කාලි ටිකක් පොඩ්ඩක් ලුණු ගම්මිරිස් ටිකක් උඩින් ඉහලා පොඩ්ඩක් මේ විදියට මේ පෑන් එකේ ෆ්‍රයි කරගන්නවා. මේ පෑන් එකේ තිබුණ ඔක්කොම ඔයිල් ටික මම අයින් කරලා මේ පෑන් එක ක්ලීන් කරපු නිසා මේකේ තෙල් ගතිය නැහැ. තෙල් මුකුත් තිබුණ නැහැ. ඉතින් ඒ නිසා මම මේකට මාගරින් ටිකකුත් එකතු කළා මේ තක්කාලි ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. තක්කාලි ටික බේකන් ටික ඒ විදිහට ලෑස්ති කරගෙන ඒ පෑන් එකටම මාගරින් ටිකක් එකතු කරලා ඊට පස්සේ මම බිත්තර දෙකක් ඒකට කඩලා දාගෙන ලුණු ගම්මිරිස් ඉහලා පොඩ්ඩක් මේ වගේ බිත්තර දෙකක් ස්ක්‍රැම්බල් කරලා ගන්නවා. මේ ස්ක්‍රැම්බල්ඩ් එග් එකට මම හිතුවා පොඩක් කිරි චුට්ටකුත් එකතු කරගන්න. ඒ විදියට තක්කාලි බේකන් ටික එහෙම ලෑස්ති කරගෙන මම මේ විදියට පිඟන් දෙකට මේ බේකන් ටික තක්කාලි ටික ඒ වගේම ස්ක්‍රැම්බල් එග් ටිකක් තියාගන්නවා. ඒ පෑන් එකටම ආයෙම මාගරින් ටිකක් එකතු කරලා මේ විදිහට පාන් පැති දෙකක් පෑන් ටෝස්ට් කරලා අරගන්නවා.
මේ පාන් පෙති ටික හොඳට ටෝස්ට් වුණාම තමයි මේක ගොඩක් රස. ඒ නිසා මම චුට්ටක් මේක වැඩිපුර ටෝස්ට් කරගන්නවා. ටෝස්ට් කරගත්ත පාන් පෙති ටික කපලා ඉවර වෙලා මේ විදියට අර ප්ලේට් එකට තියාගත්තා. ඊළඟට මේ බේක් බීන් එකත් චුට්ටක් පෑන් එකේ රත් කරලා අරගත්තා. ඔක්කොම බේක් බීන්ස් ටික නම් එදා අපි කැමට ගත්තේ නෑ. ඉතින් ඉතුරු වුණ ටික කන්ටේනර් එකකට දාලා ෆ්‍රිජ් එකේ තියාගත්තා. රත් කරගත්ත බේක් බීන්ස් ටිකත් මේ විදියට පොඩි කප්ස් දෙකකට දාලා මේ විදියට බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරගත්තා. මොන දේ කෑවත් උදේට මට තේ එකක් නම් නැතුවම බෑ. ඉතින් මම මේක සම්පූර්ණ වෙන්න තේ එකකුත් හදාගත්තා. එදා දවල්ටත් මම හරිම සරල කෑමක් හදාගත්තේ. පොඩි ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉස්සෝ හැම දාලා බාස්මති බත් එකකින් පොඩි ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගත්තා. බාස්මති හාල් එක හොඳට හෝදලා අරගෙන ඊළඟට ඒකට රම්පේ වගේම ලුණු ටිකක් එකතු කරගෙන බත් එක උයා ගන්නවා. බත් එක රයිස් කුකර් එකේ තියාගෙන බත් එක හැදෙනකන් මම මේ විදියට එළවලු ටික කපා ගන්නවා මේකට ඕනි කරන. කැරට්, ලීක්ස්, ඒ වගේම ලුණු, ඉංග්‍රීසි ලුණු තලාගෙන, ඒ වගේම කරපිංචා මේ ටික ලෑස්ති කරගත්තා බත් එක හැදෙනකල්.
රයිස් ඇන් කරි හැමදාම කනවනේ. හැබැයි ඉතින් අද දවල්ට මම සරලව ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න හිතුවේ. අද ඩිනර් නයිට් එකක් තියෙනවා හස්බන්ඩ්ගේ ඔෆිස් එකකින්. ඉතින් ඒකටත් යන නිසා මම හිතුවා ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් හදාගන්න ඕනි කියලා දවල්ට. මේක නම් හදාගන්න හරිම ලේසි. ඉඟුරු සුදු ලුණු ටිකක් රත් වුණ තෙල් එකට එකතු කරගෙන ඒ ටික හොඳට පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මම ඒකට ඉස්ස ටිකක් එකතු කරලා මේ විදියට ලුණු, ගම්මිරිස්, ඒ වගේම මිරිස් කෑලි ටිකක් එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්නවා. එන සල් ටිකක්, ඒ වගේම කුරුඳු, කරාබු නැටි ඒවත් එකතු කරලා මං ළඟ තියෙන නිසා මේ බේ ලීෆ් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේකට මම ලුණු එකතු කරගන්නවා. ලුණුත් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගෙන ලුණු ටික චුට්ටක් මේ විදිහට ෆ්‍රයි වුණාම කැරට් ටිකත් එකතු කරගන්නවා. ඒ එක්කම මට මේ කරපිංචි ටික එකතු කරගන්න අමතකුණා මුලින්. ඒ නිසා ඒ ටිකත් එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට කවලම් කරලා ලුණු ගම්මිරිස් ටිකකුත් එකතු කරලා ආයෙම හොඳට කවලම් කරගෙන මේ කැරට් ටික ටිකක් තැම්බෙනකන් වහලා තියාගන්නවා. කැරට් ටික චුට්ටක් තැම්බුනහම මේ විදියට ලීෆ්ස් ටික එකතු කරලා ඒකට තව ලුණු, ගම්මිරිස්, මිරිස් කෑලි එකතු කරගෙන කවලම් කරලා බිත්තර ඒ වගේම බත් ටිකත් එකතු කරගෙන හොඳට මේ ඔක්කොම කවලම් කරගෙන ටික වෙලාවක් ලිපේ තියාගන්නවා මේ ටික හොඳට ෆ්‍රයි වෙනකන්. වැඩිය වැඩ නැතුව සරලවම හදාගත්ත බත් එකක් තමා මේක. හැබැයි සරලව හදාගත්ත වුණාට මේක හරිම රසයි. මොකද අපි ඉස්සෝ එකතු කරානේ. ඉස්සෝ දැම්මම මට නම් ඕනෙම කෑම එකක් හරිම රසයි. ඉතින් ඒ විදියට හදාගත්ත බත් එක මම මේ විදියට පිඟන් දෙකකට ලෑස්ති කරගත්තා. අද උදේ කෑමට මං ලේසියෙන් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගත්තා. ඊට පස්සේ දවල්ට ඉස්ස දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගත්තා. හැබැයි රෑ කෑම නම් අද අපි ගත්තේ එළියෙන්. ඉතින් මේ ඒකේ චූටි වීඩියෝ ක්ලිප්ස් කීපයක්.
ජනවාරි 31 වෙනිදා කෑම බීම එක්ක අපි දෙන්නගේ දවස ගත වුණේ මෙහෙමයි. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙන්නේ නැති කියලා. එහෙනම් මම ආයෙමත් ඉක්මනටම අලුත් vlog එකක් අරගෙන එන්නම් ඔයාලට.